ඔන්න ඉතින් රුමේනියාවට මේ දවස්වල වින්ටර් එක ඉවර වෙලා සමර් එක ඇවිල්ලා තියෙන්නේ. පරිසරය මාර ලස්සනට හැඩ වෙලා තියෙන්නේ. ගස්වල මල් දාලා. ඉතින් මේ පරිසරය ලස්සන වෙලා තියෙනකොට එළියේ සුන්දරත්වය විඳින ගමන් එළියට වෙලා වැඩ කරන්න තිබ්බොත් කොහොමද? ඉතින් අපි දැන් මේ දවස්වල ඒ වගේ එළියේ වැඩ කරගෙන යන දවස් ටිකක් තමයි මේ යන්නේ. good morning ඉතින් හැමෝටම. අද අපි යන්න හදන්නේ හොටෙල් එකක කබාන සෙට් එකක් ගහන්න. ඉතින් උදේම නැගිටලා මූණ හොදගෙන කෑම කාලා එම යන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. කට්ටිය උදේට ඉන්න කලබලේ හැමෝම මූණ හොදගෙන ලෑස්ති වෙනවා. ගන්න එපා ඉන්න විදිය තාම නැගිටපු ගමන් කොණ්ඩේවත් පීරලා නැහැ. අයිතිකාරය එතන. එතන අයිතිකාරය. අපිව ගෙනියන්න අයිතිකාරය යනවා කියලා තිබ්බට එයා ටැක්සියක් කියලා තිබ්බේ අපිට. ටැක්සිය තමයි යන්නේ. බලන්න මේ සමර් එක ආපුවාම පරිසරයේ තියෙන සුන්දරත්වය. ඉතින් ඒ සුන්දරත්වය විඳින ගමන් ඒ පරිසරයේ හුලං වැදීගෙන වැඩ කරන්න තියෙනවා නම් අම්මෝ. ඉතින් අපි දැන් වැඩ කරන අපි ඉන්න තැන ඉඳලා සෑහෙන දුරකට යනවා මේ හොටෙල් එකට. ඒ හොටෙල් එකේ කබාන සෙට් එකක් තමයි අපිට බාර දීලා තියෙන්නේ. ගිහිල්ලා බලමු ඉතින්. අන්න අර ඈතින් ඔයාලට පේනවද හරක් රෑනක් ඉන්නවා. එයාලා තනකොළ කන්න ගෙනල්ලා දාලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඇත්තටම මට මේ වොයිස් පස්සේ දාන්න ඕනේ. මොකද මං යනකොට කතා කරන්න බෑ අර උලම් ප්‍රශ්න සහ එක ප්‍රශ්න හින්දා කතා කරේ නෑ. මම පස්සේ තමයි මේ වොයිස් දාලා තියෙන්නේ. මේ බෑග් එක සක්කු ගන්න සක්කු දෙන්නවට. මෙතන තමයි අපි අද වැඩ කරන ස්ථානය. බලලා නම් ඉන්නවා ගොඩක්. හොයි
අපි මේ දවස් ටිකේ වැඩ කරන්නේ හොටෙල් එක. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකේ වටපිටාව. අන්න අතන තමයි අපි වැඩ කරන්න තියෙන්නේ. අපිට මෙතන හදන්න තියෙන්නේ අන්න අර හදලා තියෙනා වගේ ඒක ලොකු එකක්. अरे अरे मुल्ल दियाला टेस्ट करगन මුල්ලට දෙට්ටෙන් නැදෙන්න මේක දෙට්ටෙන් ගහන්නේ. මේ හතර පැත්තට. මේක උඩ ගැහුවා. මේක අනු ගත්තා කියන්නේ උඩ ගහන්න ඕනේ. උඩ තමයි. මේක තාම මේ කපලා හරි ගන්න බැරි. හරි ගත්තා මේක නේ. අවුලක් නැහැ බං උඩ ගියාට උඩ රැඳෙව්වට අවුලක් නැහැ. අවුල නැහැ 140ත් 167ත් අතර අවුලක් නැහැ. ඈ? දැන් අපේ ටී ටයිම් එක. නිපුණා. දැන් අපේ ටී ටයිම් එක. Pausa. Pausa. 5 minutos. 5 minutos pausa. Kasun.
ගයිස් දැන් තමයි අපිට කෑම හම්බුනේ කන්න. 3යි වෙලාව කෑම එක හම්බ වෙනකොට. අට්ටාලේ ගහලා ඉවරයි. චුට්ටක්. පාලප්පේ භාගයක් කිව්ව නේද? අද ඕකන ගහන්න කිව්වේ නිදාජට? මේ කාලේ අද ගහන්න කිව්වේ නිදාජට? ඒක ඔහම කෑල්ල ගහලා ඉවර කරන්න ඕනේ කිව්වා. මට නෑ. කිව්වා අවසන්. ඇයි අවසන් ඩෙක් කරා යන්න ආවද කිව්වා. උඹලා බඩු තියන්න කිව්වා මම මෙතන විතරක් ඉන්නකොට. මේක රායිව. ඔලෙන් නැද්ද? යාළුවෝ ටික කෑම කන්න බින්දා. යාළුවනේ ඉතින් අපි අද වැඩ ඉවර කරලා අපෝ යන ගමන් ඉන්නේ. මේක තමයි ඉතින් අපේ ඩේ බ්ලොග් එක. තාම ටැක්සි ආවේ නැහැ කරගෙන යන්න. ටැක්සි යනවා. හොටෙල් එකේ ඉඳලා පාරට යනවා. මේ දවස්වල අපි කරන්නේ හොටෙල් එක කබානා සෙට් එක. අපේ දෙන්නෙක් ගියා ටැක්සියේ. ඒ දෙන්න ටැක්සිය ගිහින් දාලා ඇවිල්ලා තමයි අපි තුන් දෙනා එක් කරගෙන යන්නේ. ඉතින් අද ඩේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. අලුත් බ්ලොග් එකකින් හම්බ වෙනකම් ඉල්ලෙනයි ජය වේවා.